ඊළඟට ආර්යමන් ඔෆිස් රූම් එකට එනවත් එක්කම අහන කලබල වෙනවා. ඊළඟට ආර්යමන් අහන්නේ ඔයා මොකද මෙතන කරන්නේ කියලා. ඊළඟට අහන මේසෙ තිබිලා හැට කට්ටක් පෙන්නලා මම මේක හොය හොය හිටියේ කෙල්ලෙක්ගේ ආරක්ෂිත පින් එකක් නැති වුණොත් ලොකු ප්‍රශ්නයක් කියලා අහන ආර්යමන්ට කියනවා. මේ වෙලාවේ ආර්යමන් අහක බලා ගන්නවා. අහන කියන්නේ මේ ඔෆිස් එකේ රාධිකා සාරි අඳින නිසා එයා ළඟ ඇති කියලා හිතුවා කියලා අහන අර පෙන් එක තිබුණු තැනම තියෙනවා. ඊළඟට ආර්යමන් කට්ට ගහගෙන ඉවරද කියලා අහනවා. අහන ඔව් කියලා කියනවා. ඊට පස්සේ ආර්යමන් අහන පැත්තට හැරෙනවා. මේ වෙලාවේ අහන ඔෆිස් රූම් එකෙන් එළියට යනවා. ඊළඟට එළියට එන අහනගෙන් කපිල් සමාව ගන්නවා. වෙලාවට සංඥාව දෙන්න බැරි වුණාට. අහන හිමින් කියන්නේ මේක විහිළුවක්ද? වැඩේ හරියට කරන්න බැරි වුණාද කියලා. කපිල් අවුලෙන් ඉන්න නිසා අහන සොරි කියලා ප්‍රථම වගේම බරණි කොහෙද දන්නේ කියලා කියනවා. ඔන්න ඊළඟට අපිට පෙන්නන්නේ කරන්ගේ වාහනේ පස්සෙන් යන බරණි. ඊළඟට කරන් අමුතු විදිහකට ටීනා දිහා බලනවා. ඊළඟට කරන් ටීනාට ජූස් එකක් දෙනවා බොන්න කියලා. ඊළඟට ටීනා බීම් එක බොනවා වගේ පෙන්නලා බීම් එක එළියට හලනවා. ඊළඟට ටීනා කරන්ගෙන් අහන්නේ කැලෑවේ ඉන්න අයට ඔෆිස් මොකටද කියලා. කරන් කියන්නේ මේ පාරෙන් ගියොත් ප්‍රධාන පාරට ළඟයි කියලා. ඊළඟට කරන්ගේ වාහනේ එකපාර නතර වෙනවා. ටීනා අහන්නේ මොකද වුනේ කියලා. ඔන්න ඊළඟට බර්නි මනුෂ්‍ය රූපෙට එනවා. බර්නි කලබලෙන් හිතන්නේ මේ කරන්ගේ වාහනේ කොහෙටද ගියේ? මේ මොන වගේ තැනක්ද කියලා. මේත් එක්කම බර්නි තාරවලකට වැටෙනවා. බර්නි ගොඩට එන්න උත්සාහ කරත් බර්නිට ගොඩට එන්න බැහැ. ඊළඟට කරන් ටීනට කියන්නේ කාර් එක ස්ටාර්ට් වෙන්න මම එළියට ගිහින් බලන්නම් කියලා. ටීනා කියන්නේ මව තනියෙන් දාලා යන්න එපා කියලා. කරන් කියන්නේ අපිට කාගෙන් හරි උදව්වක් ඕනි කියලා. කරන් වාහනෙන් බැහැලා යනවා. ඊළඟට අහන කල්පනා කරන්නේ බර්නි තාම ආවේ නැත්තේ ඇයි කියලා. ඒ වගේම ටීනා වගේම කරන් තාම ආවෙත් නෑනේ කියලා. ඊළඟට ඔෆිස් එකේ වැඩ කරන අය ගොළු අංකල්ට එක එක ඒවා කියනවා. තාම AC එක හැදුවේ නැති නිසා. ඊළඟට මෙතනට අහන ඇවිත් වැඩ කරන කට්ටියට කෑ ගහනවා ප්‍රශ්නයක් තියෙනවා නම් HR එකට කියන්න කියලා. ඊළඟට මේ අය එතනින් යනවා. ඊළඟට අහන මේ ගොළු කෙනාට කතා කරලා ඒ කෙනාව වාඩි කරවනවා. ඊට පස්සේ අහන වතුර එකක් දෙනවා. ඔන්න ඉතින් මේ වෙලාවේ මේ කෙනා ප්‍රථම විදියට වෙනස් වෙනවා. ඊළඟට අහන ප්‍රථම්ගෙන් අහන්නේ මොකද වුනේ කියලා. ප්‍රථම් කියන්නේ රාධිකා ලොකු භයානක දෙයක් සැලසුම් කරනවා කියලා. අප්‍රා කියන්නේ ඒක ඇත්ත. මට එයාගේ පෙන් එකක් හම්බුණා. ඒත් ඒකේ තියෙන දේ මට බලන්න බැරි වුණා කියලා. ඊළඟට අහන කල්පනා කර කර ඉන්නවා දැක්කලා ප්‍රථම් අහන්නේ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. අහන කියන්නේ මට බර්නි ගැන බයයි. ටීනාගේ කරන්ගේ පස්සෙන් එයා ගියා. ඒත් තාම ආවේ නැහැ කියලා. ඔන්න ඉතින් ඊළඟට බර්නි තාරවලෙන් ගොඩ එන්න උත්සාහ කරනවා. ඊළඟට බර්නි පැත්තට කවුරු හරි අතක් දික් කරනවා. බර්නි ඉක්මනින්ම ඒ අත අල්ල ගන්නවා. ඔන්න ඉතින් මෙතන ඉන්නේ කරන්. කරන් කියන්නේ මට ඔයාට උදව් කරන්න තිබුණා. ඒත් මම කාටවත් උදව් කරන්නේ නැහැ කියලා බර්නිගේ අත අතාරිනවා. කරන් කියන්නේ ඔයා වෙස්පෙරණ නාග කන්‍යාවියක්. ඔයත් එක්ක ඉන්න අනිත් කෙනා කලින් පූර්වේ අහන විදිහට ආවා. දැන් අප්‍රා විදිහට ඇවිත් ඔයා එයාගේ සහෝදරියද? අහන කියන්නේ සර්පෙක්ද කියලා අහනවා. බර්නි කියන්නේ මාව මෙතනින් ගොඩට ගත්තට පස්සේ ඔයාගේ හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්නම් කියලා. කරන් කියන්නේ මම ඔයාව කලින්ම සයිට් කණ්ණාඩියෙන් දැක්කා. ඉතින් මම ඔයාව සර්ප්‍රයිස් කරන්න හිතුවා කියලා. මේත් එක්කම ස්ටාර්ට් කරන්නේ ගල් රෝලයක්. බර්නි හොඳටම කලබල වෙනවා. ඊළඟට කරන් ගල් රෝලේ ඉන්න කෙනාට එන්න කියලා සංඥා කරනවා. ඒ වගේම කරන් බර්නිගෙන් අහන්නේ අහනගේ ඇත්ත. බර්නි කියන්නේ මං ඒ ගැන කිසි දෙයක් කියන්නේ නැහැ කියලා. ඊළඟට කරන්ට කෝල් එකක් එනවා. කරන් කියන්නේ මම ටීනව ඉක්මනින් එක් කරගෙන එන්නම් කියලා.
බර්නි තරහින් අහන්නේ ඔයා ටීනව කොහෙද එක්කන් යන්නේ කියලා. කරන් hina වෙලා කියන්නේ එයත් එක්ක ගනුදෙනුවක් කරන්න තියෙනවා. මම එයාගේ සැමියා මට ඕන දෙයක් එයාට කරන්න පුළුවන් කියලා. මේ වෙලාවේ බර්නිට තරහගෙන් කරන්ට ගහන්න හදනවා. මේ වෙලාවේ කරන් බර්නිට ගහනවා. කරන් එතන කට්ටියට කියන්නේ මෙයාගෙන් ඇත්ත දැනගත්තට පස්සේ ඉවරයක් කරන්න කියලා. එහෙම කියලා කරන් එතනින් පිටත් වෙනවා. මේ වෙලාවේ බර්නි කෑ ගහලා කියන්නේ ටීනට මුකුත් කරන්න එපා කියලා. ඔන්න ඊළඟට කරන් වාහනයට නගිනවා. ටීනා අහන්නේ මොකද කරන්න කියලා. කරන් සතුටින් කියන්නේ දැන් හැමදේම හරි කියලා. ඊළඟට බර්නි ළඟ ඉන්න කෙනා බර්නිගෙන් අහන්නේ අහනගේ ඇත්ත මොකද්ද කියලා. බර්නි කියන්නේ නැති නිසා මෙයා අනිත් කෙනාට සංඥා කරනවා. මේත් එක්කම ගල් රෝලය බර්නි පැත්තට එනවා. බර්නි ඉන්නේ හොඳටම බය වෙලා. ඊළඟට මෙතෙන්ට අහන ඇවිත් බර්නිව බේර ගන්නවා. මේත් එක්කම එතෙන්ට ප්‍රථම් එනවා. ප්‍රථම් ගල් රෝලේ ඉන්න කෙනාට පහර දෙනවා. ඒ වගේම අහන අනිත් කෙනාට පහර දෙනවා. ඊළඟට අහන බර්නිව වාඩි කරවනවා. මේ දේ කරේ කරන් නේද කියලා අහනවා. බර්නි ඔව් කියලා කියන්නේ අපිට ටීනව බේරගන්න වෙනවා. කරන් ටීනව විකුණන්න එක් කරගෙන ගියේ. ඒත් එයාලා ගිය තැන මම දන්නේ කියලා කියනවා. අහන කියන්නේ ටීනා එක් කරගෙන ගියේ කොහෙටද කියලා මම දන්නවා. මම එයාලගේ කාර් එකට GPS එකක් දාලා තිබුණා. කරන් ගැන කලින්ම සැක හිතුණ නිසා මම දැන් GPS එකෙන් එයාලා ගියපු තැන හොයාගන්නම් කියලා අහන කියනවා. ඔන්න ඊළඟට කරන් ටීනව අදාළ තැනට එක් කරගෙන එනවා. කරන් වගේම ටීනා වාහනයෙන් බහිනවා. ටීනා කියන්නේ මට සනීප නෑ කියලා. කරන් අහන්නේ මොකද උනේ කියලා. ටීනා කියන්නේ මගේ ඔළුව රිදෙනවා කියලා. කරන් කියන්නේ ගිවිසුම අත්සන් කරලා ඉක්මනටම යමු කියලා. ඉතින් ටීනා කාර් එකේ නවතින්න හැදුවත් කරන් බලෙන්ම වගේ ටීනව එක් කරගෙන යනවා. ඊළඟට කරන් ටීනව එක් කරගෙන යන්නේ රූම් එකකට. රූම් එකේ මිතිල් වගේම සහෝ කියලා දෙන්නෙක් ඉන්නවා. ටීනා මේ දෙන්නව දැකලා හොඳටම කලබල වෙනවා. ඊළඟට මිතිල් ටීනාගේ අතට කිස් එකක් දෙනවා. මිතිල් කියන්නේ කරන් ඔයාට ලස්සන බිරිඳක්නේ ඉන්නේ කියලා. ටීනා මම කාර් එකේ ඉන්නම් කියලා යන්න හදත්තේ කරන් වගේම සහෝ ටීනව අල්ල ගන්නවා. සහෝ ටීනට කලබල වෙන්න එපා කියලා වාඩි කරවනවා. ඊළඟට කරන් පේපර්ස් වලට සයින් කරන්න ලෑස්ති වෙනවා. මේ වෙලාවේ ටීනා එතනින් නැගිටලා යන්න හදනවා. ඉතින් කරන් ටීනව නතර කරනවා. ටීනා කියන්නේ වොෂ්රූම් එකට යන්නේ කියලා. කරන් කියන්නේ ඉක්මනට ගිහින් එන්න අපිට රාත්‍රියක් ගත කරන්න තියෙනවා කියලා. ඊළඟට වොෂ්රූම් එකට ගිය ටීනා හොඳටම අඬනවා. ඊළඟට කරන් වොෂ්රූම් එකේ දොරට තට්ටු කරලා ඉක්මනට එළියට එන්න අපි බලාගෙන ඉන්නවා කියලා කියනවා. ටීනා හොඳටම අඬනවා. කරන් කියන්නේ විනාඩි 2කින් ආවේ නැත්නම් දොර කඩනවා කියලා. ඊළඟට ටීනා මූණ හොදනවා. කරන් දොර කඩන්න යනකොටම ටීනා දොර අරගෙන එළියට එනවා. ටීනා ආව නිසා සහෝටයි මිතින්ටයි මාරම සතුටුයි. ටීනා සතුටින් කියන්නේ ඔයා මට බොරු කියලා මාව මෙහාට ගෙනාවේ. ඔයාට මේ ගනුදෙනුව ගැන මට කලින් කියන්න තිබුණානේ. මම ඔයා වෙනුවෙන් මුකුත් ප්‍රතික්ෂේප කරන්නේ නෑනි කියලා කියනවා. කරන්ටත් හිතා ගන්න බෑ මේ මොකද උනේ කියලා. ටීනා කියන්නේ ඔයාලා 3 දෙනෙක් ඉන්නවා. මාත් ආකාර 3කින් එන්න ඕනි කියලා. මේත් එක්කම තවත් ටීනා කෙනෙක් වොෂ්රූම් එකෙන් එළියට එනවා. මේ වෙලාවේ මිතිල් වගේම සහෝ කලබල වෙනවා. ඊළඟට තවත් කෙනෙක් වොෂ්රූම් එකෙන් එළියට එනවා. ටීනා කියන්නේ එක්කෙනෙක් මිතිල්ට, අනිත් කෙනා මිස්ටර් සහෝට, අනිත් කෙනා මගේ හස්බන්ඩ්ට කියලා. සහෝ බය වෙලා මේ මොකද වෙන්නේ කියලා අහනවා. ටීනලා 3 දෙනාම හයියෙන් hina වෙනවා. මේ වෙලාවේ කාමරේ ලයිට් නිවි නිවි පත්තු වෙනවා. ඊළඟට මේ ටීනලා 3 දෙනාගෙන් එක්කෙනෙක් ප්‍රථම් වගේ වෙනස් වෙනවා. අනිත් කෙනා අහන වගේම 3 වෙනි කෙනා බර්නි විදිහට වෙනස් වෙනවා. ඊළඟට වොෂ්රූම් එකෙන් එළියට එන්නේ හරි ටීනා. කරන් ඉන්නේ හොඳටම බය වෙලා.
ඊළඟට ටීනා කරන්ගේ කනට ගහනවා. ඔන්න ඊළඟට අපිට කලින් වුණ සිද්ධියක් පෙන්නනවා. ටීනා මූණ හොදද්දී කණ්ණාඩියෙන් අහනා ඉන්නව දැකලා තියෙනවා. ටීනා අඬාඬම අහනව බදා ගන්නවා. ඊළඟට බර්නි සහෝව අල්ල ගන්නවා. ප්‍රථම් මිතිල්ව අල්ල ගන්නවා. ප්‍රථම් මිතිල්ට පහර දෙනවා. බර්නි සහෝට පහර දෙනවා. ඊළඟට මිතිල් වගේම සහෝ දන ගහලා සමාව ඉල්ලනවා. අහනා කියන්නේ ඔයාලා ලොකු වැරද්දක් කරා. කාන්තාවගේ ගනුදෙනුවක් කවදාවත් අවසන් වෙන්නේ මගේ අතින් තමුල්ලා දැන් විනාශ කරනවා කියලා සිවිලෙන් ලයිට් එක මේ දෙන්නගේ ඇඟට දානවා. මේ වෙලාවේ මේ දෙන්නගේම ජීවිත අවසන් වෙනවා. මේත් එක්කම කරන් එතනින් පැන ගන්නවා. ඊළඟට කරන් වේගෙන් වාහනේ ඩ්‍රයිව් කරගෙන යනවා. ඊළඟට එකපාරම කරන්ගේ කාර් එක හැප්පෙනවා. මේ වෙලාවේ කරන් ගොඩක් අමාරුවෙන් කාර් එකෙන් එළියට බහිනවා. ඊළඟට අහනා කරන්ට පහර දෙන නිසා කරන් බිමට වැටෙනවා. මෙතන අහනා, බර්නි, ප්‍රථම් වගේම ටීනා ඉන්නවා. ඊළඟට කරන් ටීනාගෙන් සමාව ඉල්ලනවා. මගෙන් ලොකු වැරද්දක් උනේ මාව බේරගන්න පුළුවන් ඔයාට විතරයි කියලා. ඊළඟට අහනා කරන්ව අල්ලගෙන යනවා. අහනා එකපාරම කරන්ව අනවා. අහනා කියන්නේ සැමියායි බිරිඳයි කියන්නේ ලෝකේ ඉන්න උතුම්ම දෙන්නෙක්. දෙන්නට දෙන්න තේරුම් ගන්න ඕනි. ඒත් තමුන් මොන වගේ මිනිස්සෙක්ද? ඔයාලා වගේ අය ජීවත් වෙන්න සුදුසු නෑ කියලා අහනා කරන්ව උස්සලා යනවා. ආපහු අහනා කරන් කියන්නේ බිරිඳක් කියන්නේ මෙහෙකාරියක් නෙවෙයි. බිරිඳකට කවදාවත් අත උස්සන්නේ නැහැ. බිරිඳ කියන්නේ නිවසේ අභිමානය කියලා. කරන් කියන්නේ මට සමා වෙන්න මම ටීනාට ගොඩක් ආදරෙයි. එයා කියන ඕනේ දෙයක් මම කරන්නම් කියලා කියනවා. ඊළඟට අහනා කරන්ගේ ෂර්ට් එකෙන් අල්ලගෙන කියන්නේ මගේ පවුලට කරපු දේ මතකද? මගේ පරිගැනීම ගැන මොකද කියන්නේ කියලා. තමුල්ලා මගේ පවුලේ හැමෝම විනාශ කරා. සර්පෙක් තමන්ගේ පරිගැනීම අත්හරින්නේ නැහැ. ඒත් ටීනාට අවශ්‍ය දේ මට දැනගන්න ඕනේ. ඔයාගේ ජීවිතේද විනාශයේද කියලා. කරන් ටීනාට කියන්නේ මට සමා වෙන්න මාව බේරගන්න කියලා. ටීනා කියන්නේ විනාශ කරන්න කියලා. ඊළඟට අහනා කරන්ට කියන්නේ මීට පස්සේ ස්වාමි පුරුෂයන් තම බිරිඳව අපහසුතාවයට පත් කරන්න කලින් 10 වාරයක් හිතයි කියලා අහනා කරන්ව තාර වලට දානවා. ඊළඟට අහනා තාර බැරල් එකක් කරන් තාර මේත් එක්කම ටීනා අහක බලා ගන්නවා. ඊළඟට අහනා බර්නි සංඥා කරනවා. ඊළඟට බර්නි ගල් රෝල ස්ටාර්ට් කරගෙන උඩින් නතර කරනවා. ඊළඟට බර්නි ගල් රෝලෙන් බහිනවා. අහනා මනුෂ්‍ය රූපයට එනවා. ඊළඟට ටීනා අහනව බදා ගන්නවා. මේ වෙලාවේ ටීනා හොඳටම අඬනවා. ඊළඟට අහනා කියන්නේ මගේ පරිගැනීම ඉවර නෑ කියලා. ඔන්න ඉතින් මේ කොටස මෙතනින් අවසන් වෙනවා. ඊළඟ කොටසින් මොකද වෙන්නේ කියලා අපි සාකච්ඡා කරමු.